අද අපි බලමුද කරාටේ කිඩ් ලෙජන්ඩ්ස් චිත්‍රපටය ගැන ආපු අලුත් විචාරයක්. මම දැක්ක එක. ඒ කියන්නේ මේ කරාටේ කිඩ් කතා මාලාවේ එක එක දේවල් අරන් එකට ගලපන්න හදපු එකක් වගේ නේද? ඒක තමයි. හැබැයි ඉතින් මේ විචාරය කියන විදිහට නම් ඒ ගැළපිල්ල හරියට වෙලා නෑ වගේ. ටිකක් මොකක්ද අවුල් සහගත අත්දැකීමක් කියලායි කියන්නේ. බලමු නේද ඇයි එහෙම කියන්නේ කියලා. මොකද යාළුවගේ ප්‍රධාන තර්ක? හරි. මුලින්ම කතාව ගැන කිව්වොත් විචාරයට අනුව කතාව පටන් ගන්නේ ලී ෆොන් කියලා චීන තරුණයෙක් අම්මත් එක්ක නිව්යෝර්ක් වලට එන තැනින් අලුත් ජීවිතයක් පටන් ගන්න වගේ. එතනදී යට මියා කියලා කෙනෙක්ව හම්බ වෙනවා. පීට්සා කඩේක වැඩ ගන්නවා. ඔව්. එතකොට මියාගේ තාත්තා වික්ටර්. එයා කලින් බොක්සිං කරපු කෙනෙක්ලු. හැබැයි ණය වෙලා ඉන්නේ. අන්න එතන තමයි අර අමුතුම ගැට ගැහිම වෙන්නේ. ලී කුන්ෆු දන්නවා කියලා දැනගත්තම වික්ටර් යාගෙන් උදව් ඉල්ලනවලු. බොක්සිං වලට ආයෙත් එන්න පුහුණු වෙන්න. ඔව්. ආයෙත් සටන් කරලා ණය ගෙවන්න. ඒක තමයි විචාරකයාත් අහන්නේ. ඒ කියන්නේ කුන්ෆු කොහොමද බොක්සිං වලට හරියන්නේ? අනික වික්ටර්ගේ වයසත් එක්ක. ඒක ප්‍රායෝගිකද කියන එක. ඒක තීරුමක් නෑ වගේ කියලායි විචාරකයා කියන්නේ. ඒ විතරක් නෙවෙයි අර මුල් විනාඩි 20-30ක් විතර ඒ කියන්නේ සැහෙන කාලයක් මේ කතාවට යනවලු. වික්ටර්ගේ කතාවට. ඔව් ඒත් අන්තිමට මොකද වෙන්නේ? වික්ටර්ට තුවාල වෙලා කතාව එතනින් ඉවරයි. ඒ කියන්නේ ඒ ඔක්කොම වෙලාව අපතේ ගියා වගේ. හරියටම. විචාරකයා කියන්නේ ඒක සම්පූර්ණ කාලයේ නාස්ති කිරීමක්. ප්‍රධාන කතාවට කිසිම සම්බන්ධයක් නැහැ කියලයි. ඒ අතරේ ලීට තව ප්‍රශ්නකුත් එනව නේද? ඔව් අර මියාගේ පරණ පෙම්වතා කොනඩේ එයා ලීට අභියෝග කරනවා කරාතේ තරඟයකට. ඔව්. ඉතින් මෙතනින් තමයි තව අමුතු දේවල් වෙන්නේ. ලීට උදව් කරන්න කවුද එන්නේ? ජැකි චෑන්. චීනෙන් එන්නේ. ඒකත් හරි. ඊට පස්සේ ජැකි චෑන් යනවා කැලිෆෝනියාවට. ඩැනියල් ලරූසෝගෙන් උදව් ඉල්ලන්න. ඒක තමයි පුදුමම දේ. එයාලා කවදාවත් හම්බ වෙලා නෑලු. එකම සම්බන්ධය මිස්ටර් මියාගේගේ ගෝලියෝ කියන එක විතරයි. ඉතින් විචාරකයා අහනවා මේකේ තර්කයක් තියෙනවද කියලා මේ වගේ දේවල් නිකම් අලවල වගේලු. කතාවේ ස්වභාවික ගලා යාමට බාධා වෙනවා වගේ එතකොට. ඊට පස්සේ ඉතින් අර පුහුණුවීම් ටික අන්තිම තරංගේ ඒ ටික නම් ඉතින් හිතා ගන්න පුළුවන්ලු. හරි. ඒක කරාටේ කිඩ් චිත්‍රපටයක තියෙන දෙයක්. ඒ ප්‍රධානම අවුල විචාරකයා දකින්නේ අර අනවශ්‍ය වික්ටර්ගේ කතාවට ලොකු වෙලාවක් දීලා. වැදගත් වෙන්න ඕන චරිතවලට ඒ කියන්නේ අර කොනර්ට ඩැනියල්ට එයාට ඉඩ මදි කියන එක. හරියටම. කොනර් ගැන කිසිම විස්තරයක් නෑලු. නිකම් නපුරෙක් විතරයි. එයාගේ චේතනාව මොකද්ද පැහැදිලි නෑලු. එතකොට ඩැනියල් එයාගේ චරිතේ. ඩැනියල් එන්නේ චිත්‍රපටියෙන් 3න් 2ක් විතර ගියාට පස්සෙලු. එච්චර පරක්කු වෙලා. ඔව්. ඒ එන ටිකෙත් එයාට ලොකුවට කරන්න දෙයක් නෑ වගේලු දැනෙන්නේ. හරි මමුතුයි නේද? එතකොට මේ විචාරකයා මේකට හේතුවක් විදිහට මොකක් හරි අනුමානයක් කරනවද? එයාගේ තියරියක් තියෙනවා. එයා හිතන්නේ මේක ඇත්තටම මුලින් ලියන්න නැත්තේ ආර් දෙගස්දාරේ ආවකු ජේඩන් ස්මිත්ගේ චිත්‍රපටියේ දෙවෙනි කොටස විදිහට කියලයි. ඒකද? පස්සේ කොබ්‍රාකයි සාර්ථක වුණාම ඒකට ගලපන්න වෙනස් කරන්න නැති කියලා එයා සැක කරනවා. ඒ කියන්නේ කොබ්‍රාකයි සම්බන්ධය බොහොම පොඩි. අන්තිමට පොඩි දර්ශනයක් තියෙනවා ඇරෙන්න මුළු චිත්‍රපටියෙම මේ සම්බන්ධයක් නෑලු. ඉතින් ඒකෙන් සමහර විට මේ අවුල් ගතිය පැහැදිලි වෙනවා ඇති. ඒක වෙන්න පුරුවන්. එතකොට රංගනයන් ගැන මොකද කියන්නේ? ලී මියා විචාරයට අනුව නම් ලීයයි මියයි හොඳයිලු. එයාලා අතර ගැළපීමක් අර රසායනයක් තියෙනවලු. ඒක හොඳයි. ඒත් ලීගේ චරිතය අර මුල් චිත්‍රපටියේ රැල්ෆ් මකියෝ වගේ එච්චර මතක හිටින ගැම්මක් තියෙන එකක් නෙවෙයිලු. ජැකි චෑන්? ජැකි චෑන් නම් ඉතින් සුපුරුදු විදිහට බලන්න ආසයිලු. අර නුවණ තියෙන ගුරුතුමාගේ චරිතයට හොඳට ගැළපෙනවා. ඒත් එයාටත් වැඩි ඉඩක් දීලා නෑලු චිත්‍රපටියේ. එන අන්තිමට මේ ਵਿਚාරය කියන මොකද්ද? මේක බලන්න වටින ටක්ද නැද්ද? ලොකු බලාපොරොත්තු කඩවීමක්ද? යා කියන්නේ. ඒත් චිත්‍රපටයේ ආරන් තින තීරණ හරිම ව්‍යාකූලයි තේරුම් ගන්න අමාරුයි කියන එක තමයි ප්‍රධානම දේ. ඒකෝட කරාටේ කිඩ් රසිකයන්ට බලන්න පුළුවන්ලු. හානියක් නෑ, මතභේදාත්මක නෑ, සටන් ජවනිකා හොඳයිලු. විනාඩි 9ක් නිසා කම්මැලිත් නෑලු. හැබැයි ඉතින් මේකෙන් ලොකු දෙයක් අලුත් දෙයක් මතක හිටින දෙයක් ලැබෙන්නේ නැහැ කියලායි අවසාන නිගමනය. එතකොට මේ වගේ උත්සාහයන් දිහා බැලුවම අන්තිමට හිතන්න දෙයක් ඉතුරු වෙනව නේද? මේ ඇත්තරම වෙන්නේ හිටුන කතා මාලාවක නම පාවිච්චි කරලා අර
සල්ලි හොයන එකද? එහෙම නැත්නම් ඇත්තටම අලුත් අර්ථවත් දෙයක් එකතු කරන්න තියෙන උවමනාවක්ද කියන එක ඒක තමයි ප්‍රශ්නේ.